ලංකාවේ කා මාකට් එක හොල්ලපු කොල්ලෝ පිස්සෝ වගේ හොයපු SUV එක මොකක්ද කියලා ඇහුවොත් අනිවාර්යෙන්ම කියවෙන නම තමයි Honda Vezel. හැබැයි මේ පේන වාහනේ නම් අර අපි කවුරුත් දැකපු පරණ Vezel එක නෙමෙයි. මේ තියෙන අලුත්ම භාණ්ඩේ Honda Vezel EHEV facelift එක. 2018 කාලේ ඉඳන් මේකට තිබ්බ ඩිමාන්ඩ් එක අදටත් එහෙම්මමයි. හැබැයි ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නේ තමයි අර පරණ ආපු ඩුවල් ක්ලච් ලෙඩේ මේකෙත් තියනවද කියලා. කෙලින්ම කියන්නම් නෑ. මේකට එන්නේ Honda ලගේ අලුත්ම EHEV තාක්ෂණය. ඒ කියන්නේ කිසිම ගියර්බොක්ස් ලෙඩක් නෑ, පට්ටම ස්මූත්. අනික මේක ෆුල් ඉලෙක්ට්‍රික් කාර් එකක් නෙමෙයි. මේක හයිබ්‍රිඩ් එකක්. හැබැයි එන්ජිමෙන් කරන්නේ බැටරිය charge කරන එක විතරයි. ධාවනය වෙන්නේ මෝටරෙන් නිසා පාර යද්දි හරියටම EV එකක යනවා වගේ පට්ටම පිකප් එකක් තියෙන්නේ. මේකේ පවර් එක ගැන කිව්වොත් 1.5L EHEV සිස්ටම් එකත් එක්ක මෝටරෙන් අශ්ව බල 131කුයි 253යි Nm ටෝක් එකකුයි දෙනවා. බෑගුවොත් යන්නේ අහසේ. අලුත් ෆේස්ලිෆ්ට් එකේ ඉස්සරහා තියෙන හොරිසොන්ටල් ග්‍රිල් එකයි LED ලයිට් සෙට් එකයි දැක්කම පට්ටම ප්‍රීමියම් ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙනවා. ඇතුළට බැස්සම Z grade එකේ එන panoramic sunroof එක, wireless charging එක, අලුත්ම infotainment system එක නිසා luxury car එකක යනවා වගේ උපරිම සැපක් මේකේ තියෙනවා. අන්තිමට ගාන ලංකාවේ දැන් තියෙන මාකට් එකේ හැදියද මේ අලුත්ම facelift එකක් කෝටි 1.8ත් 2.3ත් අතර ගානකට තමයි යන්නේ. ගාන ටිකක් සැර වුණත් Honda brand එකයි EHEV තාක්ෂණයේ එක්ක බැලුවම මේක පට්ටම investment එකක්. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යමු මේ අලුත් Vezel එක ගැන මොකද හිතන්නේ කියලා. වීඩියෝ එක ෂෙයා කරලා පේජ් එකට සෙට් වෙලා ඉන්න. අලුත්ම වාහන ගැන හැමදාම කතා කරමු. ජය වේවා.